ඉතින් අපි ඔක්කොම අල්ල නිවී හැනහිල්ල ජුලියා. ඇයි උඹ කොහෙ යන්නද? මත් ඔයගොල්ලොත් එක්ක කතරගම යනවා. කතරගම යන්න. ඔන්න වසන්ත මං කිව්වා මං ඔයාට කලින්ම කිව්වා මේක හරියන්නේ නැහැ මට නම් මේ ටිකක් පොඩ්ඩක් ඉන්නකො කලබල වෙන්නේ නැතුව ඔම් පොඩ්ඩකින් නේ පොඩ්ඩක් අහගනින් බං මේ පවුලේ කට්ටිය යන ගමනක් මේක. ඔබට මේ අපේ පවුලත් එක්ක මේ ගමනේ යන්න බෑ. පොඩ්ඩක් තේරුම් ගනින්කෝ. ඉතින් මාත් පවුලේ කෙනෙක් නේ. උඹ කවද්ද මං අපේ පවුලේ උනේ? කවද්ද? බලපං නායකගේ මේ කියන කතා. අනේ රමණියෝ. මුන්ට පාඩුවේ මේ ගමනේ නිවැහැල්ලෙන් යන්න දීලා පලයන් යන්න මෙතනින්. සොලන්චි වෙලා. ඉතින් අපි ඔක්කොම අල්ල නිවී හැනහිල්ල ජුලියා. ඔබට තේරෙන්නේ නැද්ද බං මේ කියන කතාව? ඵලයන්ගෝ බං යන්න. පද දෙන්නද මේක වසන්ත මේ මේකිට ඕම කියලා හරියන්නේ නැහැ. ඕම කියලා හරියන්නේ නැහැ. ඕම බබා කරන්න එපා. උඹ දැනගනින් රමණී. උඹ ඒක හරියක් කරන්නේ ලොරිට. බලා කලින් මං කරන්නේ. නේ රමණියෝ ඵලයන්ගෝ යන්න. අනේ දීපිකා මේ හම්මකෝ. මගේ මහත්තයා ජීවත් වෙලා ඉන්නකොට මං කතරගමට බාරයක් වුණා. මට ඒ බාරය ඔප්පු කරගන්න බැරි වුණා. මහත්තයාත් මැරුණා. අපේ පවුල වෙනුවෙන් බාර වුණේ. දැන් මට ඉන්නේ මගේ දුව විතරයිනේ. මට දුව ගැන බයයි. මං ඉතින් කා එක්ක කතරගම යන්නද? ආව කවුරු එක්ක යන්නද නේ? ඕගොල්ලොත් එක්ක ගියොත් විතරයි මට කතරගම යන්න පුළුවන්. අනේ හිඳමාව එක්ක යන්න. අනේ මගේ දරුවා වෙනුවෙන්වත්. මගේ අතින් ඕගොල්ලන්ට වැරදි වුණා තමයි. අයි වෙන්නේ අනේ. පුතන නගිනේ